ආයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා සියලුම දෙනාට. අදත් Further Trail අපේ YouTube නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද අපි ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ලංකාව පුරාම දක්නට ලැබෙන ලස්සන කුරුල්ලෙක් ගැන විස්තරයක්. ඒ තමයි බට්ටිච්චා. ලංකාව පුරාම දක්නට ලැබෙන මෙම පක්ෂියාගේ උපවිශේෂ දෙකක් හඳුනගන්න පුළුවන්. ඒ තමයි පොදු බට්ටිච්චා සහ කඳුකර බට්ටිච්චා. පොදු බට්ටිච්චා ජීවත් වෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 1500ක් දක්වා ඉහළ ප්‍රදේශවල. ඒ වගේම ඉතාමත් සුලභ කුරුල්ලෙක්. කඳුකර බට්ටිච්චා දක්නට ලැබෙන්නේ කඳුකර ප්‍රදේශවල පමණයි. ගෙවතුවල පඳුරු අතර ජීවත් වීමට වැඩි ප්‍රියතාවයක් දක්වනවා. බට්ටිච්චා ප්‍රමාණයෙන් මල් සූටික්කාට සමානයි. කුරුල්ලා සහ කිරිල්ලිය පෙනුමෙන් සමානයි. වලිග පිහාටුවල හැඩය අනුව කුරුල්ලා සහ කිරිල්ලිය වෙන් කරලා හඳුනගන්න පුළුවන්. කුරුල්ලාගේ මැද වලිග පිහාටු දෙක දිගයි. කිරිල්ලියගේ වලිග පිහාටු බොහෝ විට දිගින් සමානයි. බට්ටිච්චාගේ හොට දුඹුරු පැහැති, හිස හා හිසේ පිටුපස කොටස තැඹිලිවන් දුඹුරු පැහැයක් ගන්නවා. පියාපත් සහ පෙඳය සහිත උඩුකය ඔලිව් කොළ පැහැති. ඇඟිලි 3ක් ඉදිරියටත් එක් ඇඟිල්ලක් පසුපසටත් විහිදුන පාද රෝස පැහැයෙන් යුක්තයි. වලිගය බොහෝ විට කෙලින් තබාගෙන සිටීම බට්ටිච්චාගේ සිරිතක්. බට්ටිච්චන් උපවිශේෂ දෙකම පෙනුමෙන් එක සමානයි. බට්ටිච්චන් බොහෝ විට ජෝඩු වශයෙන් දක්නට ලැබෙන අතර කුරුල්ලා සහ කිරිල්ලිය ජීවිත කාලය පුරාම එකට ජීවත් වෙනවා. පඳුරු අතර, බඩවැටි අතර පැන පැන චීක් 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 යනුවෙන් නාද කරමින් ආහාර සොයා ගැනීම සිදු කරනවා. කෘමි සතුන් වගේම කුඩා මකුළුවන් ආහාරයට ගන්නවා. කිරිල්ලිය වසර පුරාම බිත්තර දමනවා. පෙබරවාරි මැයි අතර කාලයේ වැඩි වශයෙන් බිත්තර දමන බව හඳුනාගෙන තියෙනවා. බිත්තර රෝසවන් සුදු පැහැති. ඒ මත රතුවන් දුඹුරු තිත් දැක ගන්න පුළුවන්. ප්‍රමාණය ගත්තොත් බිත්තරයක් මිලිමීටර් 16 වැඩි කිරීම 11.2ක් පමණ වෙන අතර කිරිල්ලිය වරකට බිත්තර 2ක් හෝ 3ක් දමනවා. අනතුරක සේයාවක් දැනුන විට මෙන්ම වර්ගයා කැඳවීමේදී ට්වීක් ට්වීක් යනුවෙන් ඉතා උස් හඬින් කෑ ගසනවා. එලෙස නාද කරන විට වලිගය ඉහළ පහළ කරන අතර ගෙල උස්සා හඬ පිට කරනවා. බට්ටිච්චන් එකවර වැඩි දුරක් පියඹා යන්නේ නැහැ. බට්ටිච්චන් කැදැල්ල සෑදීමට පළල් පත්‍ර සහිත ගසක් තෝරා ගැනීම සිදු කරනවා. කැදැල්ල නිර්මාණයේදී පළමුව සිද්ධ කරන්නේ යාබද පත්‍ර දෙකක් ලං කර කෙඳි වලින් ඒවායේ දාර මැසීම. මේ ආකාරයට පත්‍ර මසා ගොට්ටක් සාදන අතර එය කෙඳි, රොඩු සහ වෙනත් ද්‍රව්‍ය වලින් පුරවනවා. අනතුරුව කැදැල්ලේ ඇතුළත පුළුන් යොදා ඉතා සැප පහසුවට සාදනවා. බට්ටිච්චාගේ කැදැල්ල සැඟවුණ එකක්. එසේම එය අවුවෙන් සහ වැස්සෙන්ද ආරක්ෂා සහිත එකක්. කෙඳි වලින් මසා අපූරු කූඩුවක් නිර්මාණය කිරීමේ සුවිශේෂී හැකියාව නිසාම ටේලර් බර්ඩ්ස් ලෙසද ඉංග්‍රීසි බසින් මෙම පක්ෂියාව හඳුන්වනවා. බට්ටිච්චන් පොළොව මට්ටමේ සිට අඩි 20ත් 24ක් පමණ උසින් කැදලි සෑදීම සිදු කරනවා. ඉතින් යාළුවනේ අද අපි Further Trail නාලිකාව තුළින් බට්ටිච්චා ගැන ගොඩක් දේවල් ඔයාලත් සමග බෙදා හදා ගත්තා. තවත් දවසක ලස්සන වීඩියෝවක් තුළින් ඔයාලව හමු වෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. සුබ දවසක්.